නෙදර්ලන්ඩ් වල booking.com ඔෆිස් එකට ආපු වෙලාවේ දැක්ක විශේෂ දෙයක්. මෙහි ගොඩක් වෙලාවට මේ gender equality එකට මාරු ලොකු තැනක් තියෙනවා. ඉතින් টয়ලට් යන්න ගියාම වොෂ්රූම් යන්න ගියාම මේක ඉතින් මේ බා all gender. ඒ කියන්නේ මේකට පිරිමෑටත් යන්න පුළුවන්, ගෑනුවටත් යන්න පුළුවන්. හැබැයි මේක මාක් එක දාලා තියෙනවා මේක ඇතුලේ තියෙන්නේ මොන විදිහ එකක්ද කියලා. එතකොට ඒක ගෑනු කට්ටියට ස්පෙෂලි යන්න පුළුවන් එක. ඒ වගේම මේ අනිත් පැත්තේ එතන මෙහා පැත්තේ තියෙනවා තව টয়ලට් එකක්. දැන් අපි හිතනවානේ ගෑනු පිරිමි දෙකක් තියෙනවා කියලා. මේක ගහලා තියෙනෙත් all gender කියලා. ඒතර මේකෙත් මේ අයිටම් එකක් තියෙනවා. අනිත් පැත්තේ අයිටම් එකක් තියෙනවා. එතකොට මේක ඇතුළට ගියාම අපිට සමහර වෙලාවට ගෑනු කෙනෙක් හම්බ වෙන්නත් පුළුවන්. දැන් එහෙම හම්බ වුණාම ඇතුළට ගිහලා ගියාම. හැබැයි ඒගොල්ලෝ මේ අයිටම් එකට යනවා. අපි පිරිමි කට්ටිය මේ අයිටම් එකේ චූ කරනවා. ඉතින් all gender ඒවා තමයි තියෙන්නේ. එතකොට ගෑනු පිරිමි ભેදයක් නැහැ. වොෂ්රූම් එකට යන්න. ඔන්න ඔය විදිහේ equality එකක් තමයි gender equality එක තමයි. මොකද මේ කට්ටිය කොට ගේ කට්ටිය ඉන්නවා, lesbian කට්ටිය ඉන්නවා. මේ වහයින් කියන්නත් බෑ මේ මොකද ඒක නීතියෙම අනුගත කරපු දෙයක් ඉන්නේ. ඉතින් විමුක්ති තමයි ඔය සීන් එක අපිට කිව්වේ. විමුක්ති වාන්න ඉතින් නේ මෙහෙ තියෙන සීන් එක විමුක්තිලා අසරණ වෙනවා টয়ලට් යන්න ගියාම. ලියන ගියෙත් නෑ. කොල්ලෙක් හරි හම්බුනොත් එහෙම කියලා වොෂ්රූම් එක ඇතුළට ගියාම. ඔන්න ඔය තමයි නෙදර්ලන්ඩ් වල චූ කරන්න ගියාම අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න.